සදහවස් සුපෙන්වතුනි, අද දවසේ මේ උතුම් දේශනාව සිදු කරනු ලබන්නේ පූජ්‍යපාද පානදුරේ ආනන්ද ස්වාමින් වහන්සේ. අද දවසේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. මේ උතුම් ධර්මදේශනයේ කර්මනාලිකාව තුළින් ලෝපුරා විසුරුවා හැරීම සඳහා අලවල අබකොටේ කුරුණෑගල පදිංචි පින්වත් BMPK බස්නායක මහත්මිය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සදහවත් පින්වත්නි, අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්න හිතුවේ සලායතනත් පංචස්කන්ධයත් අතර තියෙන සම්බන්ධය සහ එහි යෙදීම මොන වගේද කියලා. මේ සලායතන පංචස්කන්ධ ආදී කතා කරන්න ප්‍රථමයෙන් අපි දැනගන්න ඕන ඇයි අපිට මේ ධර්මය අහන්න ඕන වෙන්නේ. මේ ධර්මයේ තියෙන පාරිභාෂික වචන මේ දේවල් අපිට මොකටද ඕන වෙන්නේ කියලා. කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ බෞද්ධයෙක් වෙන්න හේතුව මොකක්ද කියලා ඔබට දෙන්න පුළුවන් උත්තර දෙකක්. මම බෞද්ධයෙක් වුණේ මේ හේතු දෙකට කියලා. පළවෙනි හේතුව තමයි මේ ජීවිත වශයෙන් දුකක් හිතින් ස්පර්ශ නොකර ජීවත් වෙන විදිය ඉගෙන ගන්නයි මම බෞද්ධයෙක් වුණේ කියලා. කොහොමද මේ ජීවිතේ දුක්ෙද්දී දුක් නොවී ඉන්න විදිය ඉගෙන ගන්න. දෙවෙනි හේතුව මේ ජීවිතෙන් පස්සේ තවත් ජීවිතයකට යාම වළක්ව ගන්නයි මම බෞද්ධයෙක් වුණේ කියලා. මෙතනින් එහා ගිහිල්ලා සමාජයේ යහපතට ලස්සන මිනිස්සෙක් විදියට ජීවත් වෙන්නේ කොහොමද? මේ ආදී කරුණ වලට නෙමෙයි ඇත්තටම බුදුදහම තියෙන්නේ. බොහෝ දෙනා ඉල්ලුමට අනුව සැපයුම දුන්නත් බුදුදහම පටිසෝතගාමී මාර්ගයක්, සාමාන්‍ය ලෝකේ ගලාගෙන යන විදියට විරුද්ධ විදියට ගලාගෙන යන මාර්ගයක්. ඉතින් අපි බලමු මොකද්ද බුදුහාමුදුරන්ගේ දර්ශනය කියලා. මේ ලෝකේ උප්පරිම ඇත්ත මොකද්ද කියලා කෙනෙක් කල්පනා කරගෙන ගියොත් අනන්තයට ජීවිතේ පැවැත්මේ තියෙන ඇත්ත මොකද්ද කියලා මෙයාට හම්බෙන ඇත්තම ඇත්ත තමයි දුක කියන එක. මහන්සිය, වෙහෙස, දුක කියන කාරණාව තමයි අවසානයේට හම්බෙන ඇත්ත. අපි දැන් බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. ලෙඩ වෙන වයසට යන මැරෙන එක කොහොමත් දුකයි. ඊළඟට කැමති අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන එක, අකමැති අයක ඉන්න වෙන එක, ආස කරන දේවල් නොලැබෙන එක ඒකත් දුකයි. හැබැයි මේ දුක් වලට එහා ගිහිල්ලා ඔබ උපකල්පනයක් කළොත් ඔබ ආස කරන බලාපොරොත්තු වෙන හැමදේම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන ලෝකයක වුණත් තියෙන උත්තරීතරම සත්‍ය තමයි දුක, වෙහෙස කියන්නේ. ඇයි ඒ? උපකල්පනයක් කරලා බලමු. මෙතන ඉන්න හැමෝටම යන්න හම්බෙනවා තමන්ගේ අවුරුදු 20ට. හිතලා බලන්න. තමන්ගේ සීයා රටේ හිටපු ජනාධිපති කෙනෙක්. තමන් ජීවත් වෙන්නේ කොළඹ කෞතුකාගාරය වගේ විශාල මන්දිරයක. උපතින්ම බැංකු පොතට දෙමව්පියන්ගේ දායාදයක් විදිහට හම්බෙලා තියෙනවා කෝටි 2000ක මුදලක්. ඉතින් ආදරණීය ස්වාමියා භාර්යාවක් දැන්ට හම්බෙලා ඉන්නවා. කිසි අඩුවක් නැහැ. 25ක් කියමුකෝ වයස.
දරුවෙක් ඉන්නවා අංග සම්පූර්ණ කිසි අඩුවක් නැහැ කීකරුයි. අපි ආස කරන හැමදේම ඔන්න ඒ විදිහටම තියෙනවා. රසාවක් කරන්න ඕනෙත් නැහැ මුදල් ඇති ජීවත් වෙන්න පරම්පරා කීපයකට. දැන් මෙහෙම ජීවිතයක් උපකල්පනය කරලා බලලා මේ ජීවිතේ ජීවත් වෙන පුද්ගලයාගේ ඇත්ත මොකද්ද කියලා කල්පනා කරොත් එයාට හම්බෙනවා ඇත්තක්. ඒ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. හැම ක්‍රියාකාරකමක්ම මහන්සියක් විතරයි කියලා. මොන කායික ක්‍රියාකාරකමක් කළත් ඒ ක්‍රියාකාරකමේ අවසානයේ වෙහෙසක් විතරයි. අන්තිමට මොන වාචික ක්‍රියාකාරකමක් කළත් ලෝකේ ඉන්න ප්‍රසිද්ධම කෙනෙක් එක්ක කතා කර හිටියත් කට්ටියක් ඉස්සරහා කතා කළත් ඒ කතාවේ අවසානයත් මහන්සියක් විතරයි. ලෝකේ තියෙන ලස්සනම දේවල් ගැන හිතා හිටියත් සමහර විට බුදුරජාණන් වහන්සේ ගැන පවා හිතා හිටියත් සිතා සිටීමේ අවසානය වෙහෙසක් විතරයි. පින්පව් රැස් වෙන එක වෙනම කතාවක්. හැබැයි තමන් අනන්තයට කල්පනා කරොත් මේ ජීවිතයේ තියෙන උත්තරීතරම ඇත්තම ඇත්ත ආර්ය සත්‍ය තමයි දුක කියන එක. බොහෝ දෙනාට මේක තේරෙන්නේ නැහැ. හේතුව අසම්පූර්ණ බලාපොරොත්තු. අපි හැමදාම ඉන්නේ අසම්පූර්ණ බලාපොරොත්තුවකින්. අපි යටිහිතින් හිතනවා මේ දේවල් මීට වඩා මේ විදියට සිද්ධ වුණා නම් මගේ ජීවිතේ මීට වඩා ලස්සන වෙයි, පිරීලා තියෙයි, සතුටින් තියෙයි කියලා. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන විදිය මොන විදියට හම්බුණත් මදිකම, අසම්පූර්ණකම, අතෘප්තිමත්කම, අසතුට ඒ විදියටම ඔබත් එක්ක තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ මේ ලෝකේ තියෙන උත්තරීතරම ඇත්ත දුක කියලා. ඒක කිසිම දෙයකට වහන්න බෑ. අපිට හිතෙනවා නම් මේක මෙහෙම වුණාත් මට දුකක් නෑ, මගේ හිත ජීවිතේ සම්පූර්ණයි කියලා. එහෙම ඔබට හිතෙන්නෙම ඔබට ඒක නැති හින්දා. තේදි කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. හේතුව දන්නවද? හේතුව තමයි කාමාදීනව. මේ කාමයන්ගේ එක්තරා ස්වභාවයක් තියෙනවා. ලැබෙන්න කලින් මේවා හරිම අනර්ග විදියට තමයි දැනෙන්නේ. ඒක ලැබෙද්දී හිතන් හිටපු තරම් දෙයක් නැහැ. ඕනම දෙයක් ලැබෙන්න කලින් Tamanට මානසිකව Taman බලාපොරොත්තු වෙන රසවින්දනය යථාර්ථයේ මුණ දෙද්දී සමාන නැහැ. අලුතෙන් වාහනයක් ගැනීම, අලුත් ගෙයක් සැදීම, එක්කෝ කාව හරි විවාහ කර ගැනීම, දරුවෙක්ගේ අත්දැකීම ලැබෙන්න කලින් Taman හිතන් ඉන්නේ සිහින ලෝකේ අමුතු රසවින්දනයක් ඔළුවේ බලාපොරොත්තු වෙනවා. අපි මේ මානසිකව බලාපොරොත්තු වෙන රසවින්දනය යථාර්ථයේදී කවදාවත් සත්‍යයක් වෙන්නේ නැහැ. මේක කාමයන්ගේ තියෙන අතිශය බරපතල අක්‍රමිකතාවක්, අඩුපාඩුවක්. හොඳට හිතලා බලන්න. එතකොට යම් කෙනෙක් හිතනවා නම් මම අසතුටින් ඉන්නේ, දුකින් ඉන්නේ මේ දේ මෙහෙම වෙලා නැති හින්දායි කියලා. ඒක විතරක් නෙමෙයි හේතුව. එයා කොහොම හිටියත් එයා ඉන්නේ අතෘප්තියෙන්, මදිකමින්, අසතුටින්. ඉතින් උපකල්පනයක් කරලා බලන්න, ඔබ ආස කරන හැම දෙයක්ම ලැබුණු ජීවිතයක ඔබ ජීවත් වෙනවා කියලා. ඔබට ඒ ජීවත් වෙන්න තියෙන්නේ උදේ නැගිටින හවස නිදා ගන්න වෙන ජීවිතයක්. ඒකේ රසවින්දනයක්, ඒකේ ලොකු දෙයක්, ඒකේ අනර්ඝත්වයක් අපිට පේන්නේ ඒක අපිට තාම ලැබිලා නැති නිසා. ඒක හරියට ලැබුණා නම් Tamanටම අවබෝධ වෙන්න පටන් ගන්නවා මේක ඇත්තටම දෙයක් නෑ කියලා. අර සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතේමයි තියෙන්නේ. හිගන්නගේ ඉඳලා ජනාධිපති දක්වාම ජීවත් වෙන්නේ ඔන්න ඔය චක්‍රෙමයි. උදේ නැගිටින හවස නිදා ගන්න, කායික ක්‍රියාවක් කරලා තෘප්තිය හොයන, වාචික ක්‍රියාවක් කරලා තෘප්තිය හොයන, මානසික ක්‍රියාවක් කරලා තෘප්තිය හොයන මේ අසරණ හොයමින් යන මදිකමින් පීඩිත වෙච්ච ජීවිතයක. මේ මදිකම කිව්වම ධනය බලය විතරක් නෙමෙයි. අපි හැම මොහොතකම ඉන්නේ මදිකමෙන්.
උදාහරණයකට ඔබ උදේ හිතනවා රස තේ එකක් බෙව්වොත් තෘප්තිය හම්බෙයි කියලා. හැබැයි තේ එක බීලා ඉවර වෙද්දී හිතන් හිටපු තෘප්තියක් නැහැ. ආයෙ හිතෙනවා තේ එක බිව්වට තෘප්තිය නැති වුණාට ෆෝන් එක ටිකක් බැලුවොත් තෘප්තිය හම්බෙයි කියලා. ඒකත් කරලා බලනවා. ඒක ටිකක් කරලා බලද්දී ඒකේ තෘප්තිය නැහැ. ඊට පස්සේ තියෙනවා මේකේ තෘප්තිය නැහැ. හැබැයි ගෙදර අයත් එක්ක කතා කරොත් මට අමුතු මගේ හිත පිරීලා යයි. තෘප්තිමත් වෙයි. මට සතුට හම්බෙයි කියලා. ඇත්තටම මේ ලෝක සත්වය කරුණු තුනක් ගවේෂණය කරනවා හැමතිස්සෙම. මොනවාද කරුණු? තෘප්තිය, පරිපූර්ණත්වය, සතුට. නැත අමූර්තය. අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ තෘප්තියක් හොයාගෙන. පරිපූර්ණත්වයක් හොයාගෙන. එක්ස්ටසි එකක් එහෙම නැත්නම් අමූර්තයක් මහත් වූ සතුටක් හොයාගෙන. අපි හැම මොහොතකම විශ්වාස කරනවා නොදැනුවත්වම මේ කායික හෝ වාචික හෝ මානසික ක්‍රියාකාරකම් කිරීමෙන් මගේ හිත පිරීලා යයි. මගේ හිත උපරිම සතුටටපත් වෙයි. මගේ හිත තෘප්තියටපත් වෙයි කියලා. මෙහෙම හිතාගෙන තමයි අපි කෙනෙක් එක්ක කතා කරන්නේ. මේ තෘප්තිය හම්බෙයි කියලා හිතාගෙන තමයි අපි මොකක් හරි ගැන හිතා ඉන්නේ. මේ කියන තෘප්තිය හම්බෙයි කියලා හිතා තමයි අපි මොකක් හරි වැඩක් කරන්නේ. හැබැයි මේ මොන ක්‍රියාකාරකම කළත් අපි හොයන තෘප්තිය, පරිපූර්ණත්වය, සතුට, අමූර්තය අපිට කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිබ්බානම් පරමං සුඛං කියලා. පරම සැපය හම්බෙන්නේ නිවුණු තැන, නතර වුණු තැන විතරයි කියලා. මේක මිනිස්සුන්ට සමහරක් විට මැරුණත් තේරෙන්නේ නැහැ. සමහරෙක්ට ටිකක් වයසට ගියාම තේරෙනවා මොන දේ කරත් එච්චරයි කියලා. මොනා බැලුවත්, මොනා කෑවත්, මොනා ඇහුවත්. ඒ හැම දේ කාමයන්ගේ තියෙන පළවෙනිම ආදීනවය තමයි මේකෙන් ලැබෙන දේ මෙච්චරයි කියලා තේරුම් ගත්ත තැනම ඒකමයි කාමයන්ගේ පළවෙනිම ආදීනවය. හිතන්නකෝ වාහනයක්, කෙනෙක් කියලා. මේ කෙනාගෙන් මට ලබන්න පුළුවන් උපරිමය මෙච්චරයි කියලා තමන් දැනගත්තු දවස තමයි ඒකේ ආදීනව පටන් ගන්න පළවෙනි ආදීනවය. හිතලා බලන්න. අලුත් වාහනයක් ගැනීම කියලා. ඉතින් මේකේ තියෙන වටිනාකම ඔක්කොම රැඳිලා තියෙන්නේ ඔළුවේ හිතන් ඉන්න තමන් බලාපොරොත්තු වෙන මේක ලබා ගැනීමෙන් මට මේ විදිහේ රසවින්දනයක්, මේ විදිහේ තෘප්තියක්, මේ විදිහේ පරිපූර්ණත්වයක්, මේ විදිහේ සතුටක් උදා වෙයි කියලා. හැබැයි ඒ කියන එකට මුණ දෙද්දී එක නැහැ. හැමතිස්සෙම යථාර්ථයයි මානසික ලෝකයේ තියෙන රසවින්දනය අතර ලොකු හිඩසක් තියෙනවා. එතකොට ඒක තමන් අත්විඳිද්දී තමන්ට තේරෙනවා මේකෙන් ලැබෙන්න පුළුවන් උපරිමය මෙච්චරයි. මෙහෙම පේනවා, මෙහෙම ඇහෙනවා, මෙහෙම දැනෙනවා, මෙහෙම හිතෙනවා. අන්න ඒ උපරිම තේරුම් ගත්තු තැනම ඒකම තමයි පළවෙනි ආදීනවය. ඉතින් ගොඩක් පෞල් ප්‍රශ්න වලට වෙන්න පුළුවන්, වෙන වෙන ගැටලු වෙන්න පුළුවන්, ගොඩ දේවල් වලට හේතුව මේ කාමයන්ගේ ආදීනව. ඉතින් ඒක පුද්ගලයාගේ වැරද්ද නෙමෙයි. ලෝකේ හැදිලා තියෙන්නේ මේ විදියට. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ කියලා. ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මතමයි, දුක් විඳින්නමයි. මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. අපි නොයෙකුත් ක්‍රියාකාරකම් වෙනස් කරලා මේ තෘප්තිය ගවේෂණය කරනවා. මේ ගවේෂණයට කියනවා අනාර්ය පරීක්ෂණය කියලා. උත්තරීතර නොවූ පරීක්ෂණය කියලා. මේ අනාර්ය පරීක්ෂණය තමයි බුදු කෙනෙක්ගෙන් මේ දහම අහගන්න කම්ම සත්වයා යන්නේ. ඉතින් යම් දවසක යට කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය අහන්න හම්බුනොත් හරි විදියට එයාගේ ආර්ය පරීක්ෂණය පටන් ගන්නවා. සැබෑ තෘප්තිය, පරිපූර්ණත්වය, සතුට මට කොහෙන්ද හම්බෙන්නේ කියලා. ඒක හම්බෙන්නේ සංස්කාර සංසිඳුණු තැන විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා ඒතං සන්තං ඒතං පනීතං යදිදං
සබ්බ සංඛාර සමතෝ කියලා. සියලු ක්‍රියාකාරකම් වල සංසිඳීමමයි ලෝකේ ශාන්ත. සියලු ක්‍රියාකාරකම් වල සංසිඳීමමයි ලෝකේ ප්‍රණීත. අපි ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන් ඉන්නෙම මොකක් හරි කායික ක්‍රියාවක් කරලා කරන වැඩක්. කායික හරි කතා කරන එකක් තමයි ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන් ඉන්නේ. මොකක්ම හරි ගැන හිතන එක තමයි ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන් ඉන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා නියම ශාන්ත ප්‍රණීත తত্ত্বය කායික වාචික මානසික ක්‍රියාකාරකම් සංසිඳුණු අවස්ථාව විතරයි කියලා. මේ කොටස හරි ඔබ මතක තියාගත්තොත් ඔබ දවසක ජීවිතේ පරිණත වෙච්ච දාට ඔබට තේරෙයි මේ කතාව කොච්චරනම් ඇත්තද කියලා. ජීවිතේ මොන දේ මාරු කළත් හිතන් ඉන්න සතුටවත්, හිතන් ඉන්න තෘප්තියවත්, හිතන් ඉන්න පරිපූර්ණත්වයවත් හම්බෙන්නේ නැහැ. මොන සමාජ මට්ටමක මොන තරාතිරමක හිටියත් හැම දෙනාම ඉන්නේ එකම මදිකමේ. අරමුණු මාරු කරමින් තෘප්තිය හොයන එකම චක්‍රේ. උදේ නැගිට වෙලා ඉඳලා රැවෙන් රින්දට යනකම්ම කායික වාචික මානසික ක්‍රියා මාරු කර කර මොනවාදෝ අපි හොයනවා. ඒ හොයන දේ කවදාවත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති හින්දාමයි අපිට සංසාරේක යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි හොයන තෘප්තිය පරිපූර්ණත්වය හම්බුණා නම් එතන ඉහා කරන්න දෙයක් නැහැ. ඒක හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති නිසාම අපි උදේ ඉඳලා රැ වෙනකුණුත් උපතේ ඉඳලා මරණය දක්වාත් ජීවිතයකින් තවත් ජීවිතයක් දක්වාත් මේක හොය යනවා. ඉතින් මෙන්න මේකට කියනවා තණ්හාව කියලා. මේ තණ්හාවේ ප්‍රභේද තුනයි. එක්ක යමක් ලබා ගන්න ආස කරනවා, එක්ක යමක් පවත්ව ගන්න ආස කරනවා, එක්ක යමකින් ඈත් වෙන්න ආස කරනවා. හැබැයි යමක් ලබා ගත්තත්, පවත්ව ගත්තත්, ඈත් වෙන්න හැදුවත් අර අපි හොයන ශාන්ත ප්‍රණීත తত্ত্বය ලෝකෙ කිසිම තැනක අපිට මුණ ගැහෙන්නේ නැහැ. මෙන්න මේ කරුණ ටික තේරුම් ගත්ත කෙනෙක්ට තමයි ඇත්තටම විමුක්තියක් නිවනක් ඕන වෙන්නේ. ඉතින් මේ ටික දන්නේ නැති තාක්කල් එයාට නිවන කියන්නේ තවත් විෂයක් විතරයි. තවත් විශ්වාසයක් ඇදහිීමක් විතරයි. ඉතින් ඇත්තෙන්ම නිවන් දකින්න ධර්මයේ පිහිට ලබන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එයාට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ මේ සියලු කායික වාචික මානසික ක්‍රියාකාරකම් ඇත්තටම අන්තිමේදී මහන්සියක් විතරයි කියලා. මේකට ධර්මයේ පාරිභාෂික වචනකින් කියනවා සංඛාර දුක්ඛය කියලා. ක්‍රියාකාරකම්ම දුකයි කියලා. ඉතින් මේ ලෝකෙ පිහිටලා තියෙන්නේ මෙන්න මේ தત્ත්වය මත කියලා අපි දැන් පැහැදිලි කළා. ඔබට තවමත් තේරුම් නැත්නම් ජීවිතයේ උදාහරණ අරගෙන බලන්න මේ ටික ඔළුවේ තියාගෙන ජීවිතේ ජීවත් වෙලා බලන්න ඉස්සරහට. අන්න එතකොට තේරෙයි මේක ඇත්තද නැත්තද කියලා. ඔබට නොතේරෙන්න හේතුව අසම්පූර්ණ බලාපොරොත්තු. හම්බෙච්ච නැති දේවල් හම්බුණා නම් තේරෙනවා. ඉතින් මේ ලෝකේ අතිශය බහුතරයක් මේ අසම්පූර්ණ බලාපොරොත්තුත් එක්ක මැරිලා යනවා. මේවා හම්බුණා නම් මට හැමදේම හරියනවා කියලා හිතාගෙන අතිශය සුළුතරයක් මේක හොයා ගන්නවා. හොයාගත්තත් අන්තිමට හම්බෙච්ච දෙයක් නැහැ. ඔක තමයි අවසානය. ඒ කියන්නේ අපි මුලින්ම අඳුන ගන්න ඕනේ අපි හොයන්නේ මොකද්ද කියලා. අපි කාගේ හරි අවධානයේ විදියට හොයන්නේ. අපි කායික හරි කතා කරලා හොයන්නේ. මොන හරි රූපයක් අරගෙන භාණ්ඩයක් අරගෙන හොයන්නේ මොකද්ද කියලා. අපි ඒ දේ නෙමෙයි ඇත්තටම හොයන්නේ. අපි ඇත්තටම හොයන්නේ තෘප්තිය, පරිපූර්ණත්වය, උපරිම සතුට කියන එක. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන එක්ස්ටසි කියලා. අමෘතය, අමුතු සතුට, පරිපූර්ණ සතුට. අපේ හිත පිරීලා ගිය සතුට. ඒ පිරීලා ගිය සතුට මොකෙන්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික තේරුම් ගත්ත කෙනෙක්ට විමුක්තියක් ඕන වෙනවා. අන්න එතනට එද්දී ඒ ස්ථාවරයට ආවනම් අපිට ඊළඟට පුළුවන් ධර්මයේ තියෙන කරුණු සාකච්ඡා කරන්න.
දැන් මොනවාද ධර්මයේ තියෙන කරුණු විදිහට අපිට ගන්න පුළුවන්. අපි අද මාතෘකාවට ගත්තේ සලායතන සහ පංචස්කන්ධ අතර තියෙන සම්බන්ධය. පළවෙනි කාරණාව මේ වචනවලට අමුතු යථාර්ථවාදී කමක් දීලා දෙයක් කරගන්න යන්න එපා. මේක හරි සරලයි. ආයතන කියන්නේ යම් නිෂ්පාදනයක් කරන ස්ථානයකට. එතකොට මේ නිෂ්පාදනයන් කරන ස්ථාන මමය මගේ කියන හැඟීම නිෂ්පාදනය කරලා දෙන ස්ථාන 6ක් තියෙනවා. මම මගේ කියන හැඟීම නිෂ්පාදනය කරලා දෙන ස්ථාන තමයි ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඊළඟට අපි මමය මගේ කියලා අල්ලන් ඉන්න ගොඩවල් 5ක් තියෙනවා. ඒව තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. තවත් විදිහකට කියනවා නම් ඇග, වේදනා, හඳුනා ගැනීම, සිතුවිලි, දැනීම. ඒතර පළවෙනියටම ඔබට කියන දේ තමයි මේ වචනවලට අමුතු වටිනාකමක්, අමුතු දෙයක් කර ගැනීමක් දීම වළක්වන්න. එතනින් පටන් ගන්නවා නම් නිවන් මගම ආයේ වැරදි පැත්තකට යන්න පටන් ගන්නවා. ඉතින් අපි සිංහලෙන් කතා කරමු, භාෂා පටලව ගන්න ඕනේ නෑ. පංචස්කන්ධය කියන්නේ අල්ලාගත් ගොඩවල්. පංච උපාදානස්කන්ධය කියන්නේ අල්ලාගත් ගොඩවල් 5. පංච කියන්නේ 5, උපාදාන කියන්නේ අල්ලාගත් කියන එක, ස්කන්ධ කියන්නේ ගොඩවල්. අපි මමය මගේ කියලා අල්ලන් ඉන්න ගොඩවල් 5ක් තියෙනවා. මොනවාද ඒ ගොඩවල් 5? ඇග, ඊළඟට අපිට ඇති වෙන සැප දුක් වේදනා අපි මමය මගේ කියලා අල්ල ගන්නවා. මේක නිල් පාට, රතු පාට, මේක මේසයක්, පුටුවක් ආදී වශයෙන් කරන හඳුනා ගන්න ස්වභාවය, අපි සංඥා කරන ස්වභාවය, ලේබල් කරන ස්වභාවය මනසේ අපි හිතන එක තමයි මම කියලා. ඊළඟට අපි සිතුවිලි ඇති වෙන ස්වභාවයට අපි හිතනවා ඒක තමයි මම කියලා. ඊළඟට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන ගතියට අපි හිතනවා ඒක තමයි මම කියලා. දැන් මේවා කොහෙවත් තියෙන අමුතු ගැජට් විදියට සිටීම නතර කරන්න ඕනේ. එහෙම කරොත් නිවන් මඟ එතනම යනවා වෙන පැත්තකට. මේ පංචස්කන්ධය කිව්වට, ආයතන කිව්වට මේවා මේ කොහෙවත් අස්සක තියෙන අර පරමාණුවක් අස්සේ තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වගේ අමුතු ගැජට් කියලා හිතන්න යන්න එපා. හරිම තාත්විකයි. අපි මම කියලා අල්ලා ගන්න ගොඩවල් ಜಾති 5ක් තියෙනවා. ඇග කියන ගොඩ, වේදනා කියන ස්වභාවය, හඳුන ගන්න ස්වභාවය, සිතුවිලි එන ස්වභාවය, ඊළඟට මේ දැනෙන ස්වභාවය, පණ ඇති දැනෙන සිහිය ඇති ස්වභාවය. මෙන්න මේ ස්වභාවයන් 5 තමයි අපි මම කියලා අල්ලන් ඉන්නේ. ඉතින් මේ මමත්වයට පොහොර දාන ආයතනයෝ තියෙනවා 6ක්. ඒ ආයතන 6 තමයි ඇහැ, කන, නාසය, දිවකය, මනස කියන්නේ. එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ සංඝයාමතලා කියනවා සබ්බං හිවෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත කියලා. මහණෙනි මම ඔබලට සියල්ලම දේශනා කරනවා අහගන්න, නුවණින් මෙනෙහි කරන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා හිතන්නේ නැති හරි බුදුහාමුදුරුවෝ අද ලොකු දේශනාවක් දෙන්න යන්නේ ඔක්කොම උගන්වන්නයි හදන්නේ කියලා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ දේශනාව දෙනවා. මහණෙනි සියල්ල නම් එසත් රූපත්, කනත්, ශබ්දත්, නාසයත්, ගත සුවදත්, දිවත් රසත්, කයත් පහසත්, හිතත් අරමුණුත් විතරයි, වෙන කිසිවක්ම නැහැ කියලා. යම් කෙනෙක් එතනින් එහා දේවල් තියනවා කියනවා නම් එයාට ඒක ඔප්පු කරන්න කියනවා. එයාට ඔප්පු කරන්න බෑ. ඒක දිව මැද දෙඩීමක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ කිවි දේශනා කරනවා. ඉතින් අපි බලමු ඔබේ ගෙදර තියනවද? ඔබ කියාවියෝ කියලා. ගෙදර තියනවා කියව එක යථාර්ථයක්ද? පරණ මතකයක් එක්ක ඔබට දැන් තියෙන විශ්වාසයක්ද? විශ්වාසය. ගෙදර නෑ කියලා නෙමෙයි කියන්නේ. ඔබට අවංකව
ඔබේ මෝහණයට එහෙම නැත්නම් ඔබ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන එකට අහු වෙන්නේ නැතුව මෝහණයකට අහු වෙන්නේ නැතුව ඔබ ඇත්ත ඇති සැටියෙන් කල්පනා කරොත් gedara තියනවා කියන එක යථාර්ථයක් නෙමෙයි විශ්වාසයක්. පිටිපස්සේ බිත්තියක් තියනවා කියන එකත් පරණ මතකයක් තිබ්බ හින්දා තියෙන විශ්වාසයක්. එතකොට අපි මේ සිතුවිලි ටිකකට තමයි යථාර්ථයක් ආරූඪ කරන්නේ. දැන් රුවන්වැලි සෑය. ඇත්ත සෑයද මතක් වුණේ සිතුවිල්ලක්ද? සිතුවිල්ල. මේ සිතුවිලි විදියට හඳුනා නොගෙන යථාර්ථයක් විදියට බාර ගැනීම අවිද්‍යාවේ මූලික කෘත්‍යයක්. මේක මේ වගේ. කෘතිම බුද්ධියක් තියෙන රොබෝ කෙනෙක් ඉන්නවා. මේ රොබෝ මෙතන ඉඳගෙන කියනවා ඔබේ ගෙදර අහවල් තැන තියෙනවාමයි කියලා. මේ රොබෝගේ මෝහණයට පත්වීමෙන් එළියට ඇවිල්ලා ඒ රොබෝ එයාගේ යාන්ත්‍රණයට අනුව කල්පනා කරොත් ගෙදර තියෙනවා කියන එක ඇත්තක්ද නැත්නම් රොබෝ තුල දැන් ඇති වෙලා නැති වෙලා ගිය දත්තයක්ද? පරණ ඉන්පුට් එකක් පරණ මතකයක් අලලා දැන් ඇති වෙලා නැති වෙලා ගිය දත්තයක්. හැබැයි මේ මතකයන් එක්ක රොබෝ විශ්වාස කරන්න පෙළඹිලා තියෙනවා. එහෙම නැත්නම් මෝහණයටපත් වෙලා තියෙනවා. මුසපත් වෙලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. මම බැලුවත් නැතත් හිතුවත් නැතත් ගේ අතන තියෙනවා මම මෙතන ඉන්නවා කියලා. එතකොට මේ ලෝකේ තියෙනවා මම ඉන්නවා කියන හැඟීම පරණ මතකයන් එක්ක එයා ඇති කරගත්තු විශ්වාසයක් විනා එයාට සාපේක්ෂව යථාර්ථයක් නෙමෙයි. තමන්ට සාපේක්ෂව තමන්ගේ යථාර්ථය නම් පෙනෙන දේ, ඇහෙන දේ, දැනෙන දේ, හිතෙන දේ. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත විතරයි. ඒ කියන්නේ දැන් පිටිපස්සේ බිත්තියක් තියනවද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබ කියාවේ ඔව් කියලා. මම ඔබෙන් අහනවා පිටිපස්සේ බිත්තියක් තියනවා කිව්වනම් බැලුවත් නැතත් පිටිපස්සේ බිත්තිය තියනවද කියලා. ඒත් කියාවේ ඔව් කියලා. හිතුවත් නැතත් පිටිපස්සේ බිත්තිය තියනවද? ඒත් කියාවේ ඔව් කියලා. මොකද ඔබ ඒ තරමට ඒක විශ්වාස කරනවා අර කලින් දැක්ක මතකයක් එක්ක. මම ආයේ ප්‍රශ්න කරුත් බැලුවත් නැතත් පිටිපස්සේ බිත්තිය තියනවා කියන එක ඇත්තක්ද දැන් ආපු සිතුවිල්ලක්ද? දැන් ආපු සිතුවිල්ලක්. ඔබ ඇත්තක් කියලා කිව්වොත් මම ආයෙ අහනවා ඒකත් ඇත්තක්ද දැන් ආපු තවත් සිතුවිල්ලක්ද? ඒකත් තවත් සිතුවිල්ලක්. එතකොට අපිට අත්විඳින්න හම්බෙන යථාර්ථය මේ රොබෝට පිටිපස්සේ බිත්තිය හම්බෙන්නේ එක්ක පෙනිලා එක්ක ඇහිලා එක්ක දැනිලා ඒ තුනම නැත්තම් අනිවාර්යෙන්ම හිතිලා. එතකොට හිතලු විදියට බාර නොගෙන ඒවට යථාර්ථයක් ආරූඪ කරලා මෝහණය වෙලා බාර ගැනීමත් එක්ක තමයි මේ සමස්ත පැවැත්මම ක්‍රියාවට නැංවෙන්නේ. එතකොට මේක තමයි ඇත්තටම අවිද්‍යාවේ යටින් යන ස්වභාවය. ඉතින් මේක නැති කරගන්නයි බුදුහාමුදුරුවෝ දහම් දෙසන්නේ. සරලවම කියනවා නම් යන්ත්‍රයකට තමන් යන්ත්‍රයක් බව අවබෝධ කරලා දෙන්න. රොබෝ කෙනෙක්ට තමන් රොබෝ කෙනෙක් කියලා තේරුම් කරවන එකයි ධර්මයෙන් සිද්ධ කරන්නේ. ස්වාධීනව පවතින ලෝකෙක මම ස්වාධීනව ඉන්නවා කියලා හිතන් ඉන්න කෙනෙක්ට ලෝකේ දැනීමක් තුල හටගෙන දැනීමක් තුල නැති වෙලා යන බවයි බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ. දැන් ඔබ කියනවා ලෝකයක් තියෙනවා මම ඉන්නවා කියලා. ඒකත් ඇත්තක්ද ඔබ කරගන්න විශ්වාසයක්ද? පරණ අහපු දැකපු හිතපු දේවල් එක්ක ඔබ කරන විශ්වාසයක්. උදාහරණයක් කිව්වොත් ඇමරිකෝ වෙස්පුසි කියන නාවිකයා ඇමරිකා මහද්වීපේ හොයාගන්න කලින් ලෝකෙ මිනිස්සු හිතන් හිටපු ලෝකෙට ඇමරිකා මහද්වීපයක් තිබ්බේ නැහැ. ලෝක සිතියන් ඇඳ නැවේ ගමන් ගියා ඇමරිකාවක් තිබ්බේ නැහැ.
එතකොට අපි හිතන් ඉන්න ලෝකේ ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ අපිට තියෙන මතකයන් එක්ක. අපි අහලා තියෙන, දැකලා තියෙන, හිතලා තියෙන දේවල් වල මතකයක් විදියට. ඉතින් ඒක තමයි අපි විශ්වාස කරන්නේ මේක තමයි මේ දේ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඔබට ආරාධනා කරනවා නිවන් දකින්න දුක නැති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එයා මුලින්ම කරන්න ඕන දේ යෝනිසෝ මනසිකාරය. සෝතාපන්න වෙන කෙනෙක්ගේ සෝතාපන්න වෙන්න ඕන අංග මොනවාද? යට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් හම්බෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයාගෙන් බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය අහන්න හම්බෙන්න ඕනේ. ඊළඟට එයා යෝනිසෝ මනසිකාරය සිද්ධ කරන්න ඕනේ. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? එළියට හරවපු අවධානය ඇතුළට හරවන්න පුළුවන් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන වචනේ තේරුම ගත්තත් පාලියෙන් යෝනි කියන්නේ සිංහලෙන් වගේම ළමයි උපදින තැන කියන අදහසෙන්. මානසිකාරය කියන්නේ අවධානය කියන එක. ප්‍රභව ස්ථානයට අවධානය තැබීම කියන අදහසින් තමයි යෝනිසෝ මානසිකාරය කියලා වචනේ නිර්මාණය වෙන්නේ. එතකොට මේකේ විරුද්ධ පදේ අයෝනිසෝ මානසිකාරය. බාහිරට අවධානය තැබීම. ප්‍රභව ස්ථානෙන් එළියට අවධානය තැබීම. අපි සාමාන්‍යයෙන් අවධානය තියන්නෙම එළියට. තියෙන කෝප්පේ පේනවා. තියෙන මයික් එක පේනවා. තියෙන පුටුව පේනවා. තියෙන ප්‍රශ්නේ මතක් වෙනවා. අර තියෙන සද්දේ මට ඇහෙනවා. අපි අවධානය පටන් ගන්නෙම එළියෙන්. බුදුහාමුදුරුවෝ ආරාධනා කරනවා තියන්න අවධානය ඇතුළට කියලා. අන්න එතකොට යට හම්බෙන්නේ දැනීම් ප්‍රවාහයක්. පෙනීම් මාත්‍රයක් ඇති වෙනවා නැති වෙලා යනවා. ඇහිම් මාත්‍රයක් ඇති වෙනවා නැති වෙලා යනවා. සිතීම් මාත්‍රයක් ඇති වෙනවා නැති වෙලා යනවා. ආය අවධානය පෙනීමකට එනවා නැති වෙලා යනවා. අන්න එයා ඇතුළතින් දකිනවා ඉන්පුට්ස් වල සීරීස් එකක්. දැනීම් වල ප්‍රවාහයක්. ආදානයන්ගේ ප්‍රවාහයක්. නිවන් මගේ පළවෙනිම පියවර මෙතන. මෙතනින් පටන් ගන්න නැතුව නිවන් මඟ වඩන්න ගිහිල්ලත් බොහෝ දෙනා අනා ගන්නවා. පළවෙනි එක මම කිව්වා නිවන් ධර්මයේ තියෙන පාරිභාෂික වචනවලට අමුතු යථාර්ථයක් දෙන්න යන්න එපා කියලා. වේදනාව කිව්වට පස්සේ මේ හදවත ASCII තියෙන අමුතු ගැජට් එකක් නෙමෙයි. වේදනාව කියලා කියන්නේ මේ සැප දුක් දැනෙන ගතිය. මේ ස්වභාවය. ඒ ස්වභාවයට අපි මමයි කියලා හිතන් ඉන්නවා. අන්න ඒක ගැන තමයි පංචස්කන්ධය ගැන කතා වෙද්දී අපි කතා වෙන්නේ. මේක අත්දැකීමක් විනා භෞතික විද්‍යා පාඩමක් නෙමෙයි. ඒක තමයි පළවෙනියට මතක තියාගන්න ඕනේ. දෙවෙනි කාරණාව දැන් මෙතනදී කිව්වා වගේ අපි සිතුවිලිත් එක්ක ගලාගෙන යද්දී යෝනිසෝ මනසිකාරයේදී මනසේ ඇතුල් පැත්තට අවධානය තියෙන එක තමයි දෙවෙනිට අත්‍යවශ්‍යම කාරණාව. පළවෙනියට කිව්වා වචන ඇත්ත කරගන්න එපා කියලා. දෙවෙනියට කිව්වා යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න එළියට හරවන අවධානය ඇතුළට හරවන්න. සූත්‍ර පිටකයේන සමස්ත ධර්මයේම වරදා පවතින්නේ යෝනිසෝ මනසිකාරය පදනම් කරගෙන. යෝනිසෝ මනසිකාරයෙන් පිට හිතන්න ගියොත් එයා ආයෙත් වැටෙන්නේ වෙනත් සංකල්පනාවකට. මොකද සමස්ත නිවන් මඟම ඉලක්ක වෙන්නේ නතර වීමට නැවැත්මට. යම් ධර්මයක් ඇහෙද්දී බුදුහාමුදුරු දේශනා කරන එක්තරා සූත්‍රයක නියම බුද්ධ භාෂිතය නම් ධම්ම කතික සූත්‍රය එහෙම කියනවා. නියම ධර්ම කතිකය කියන්නේ එයා බණ කියද්දී අනිවාර්යෙන් දුක ගැන කියන්න ඕනේ. දුකට හේතුවක් ගැන කියන්න ඕනේ. දුකේ නැතිවීම ගැන කියන්න ඕනේ. නැති කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න ඕනේ. ඒ ටික කියලා මදි. ඒ ටික ඇහෙද්දී අසන්නා තුල කලකිරීමක් ඇති වෙන්න ඕනේ. විරාගී බවක් ඇති වෙන්න ඕනේ. කියන්නේ තියෙන ඇල්ම නිකන් එපා වීමක් ඇල්ම දිය වෙලා යන්න ඕනේ. ඒ වගේම ඇත්ත වශයෙන් තියෙන ලෝකයක මම ඉන්නවා කියන පැවැත්ම ගැන හැඟීම, පැවැත්මේ නතර වීමක් ගැන හිතෙන්න ඕනේ. අන්න එහෙම නැත්තම් ඒක බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා මතක තියාගන්න කියලා. එහෙම ඒවට කියන්න පුළුවන් වැඩි බණ කියලා. නියම බණ නම් දුක ගැන කතා වෙන්න ඕනේ.
හේතුවක් ගැන කතා වෙන්න ඕනේ. නැතිවීමක් ගැන කතා වෙන්න, නැති කරන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා වෙන්න ඕනේ. ඒ වගේම ඒක ඇහෙද්දි කලකිරීමක් ඇති වෙන්න ඕනේ. විරාගයක් ඇති වෙන්න ඕනේ. පැවැත්මේ නැවැත්මක් දකින්න හිතෙන්න ඕනේ. ඉතින් ඇත්තෙන්ම ධර්ම මාර්ගය පටිසෝතගාමි. සාමාන්‍ය ලෝකෙන් අනිත් පැත්තට යන්නේ. කොටින්ම බුදුරජාන් වහන්සේ කෙනෙක් විශේෂ ඉල්ලීමක් කළොත් හැර සාමාන්‍ය ජීවිතයට උපදෙස් දීලා නැහැ. සාමාන්‍ය ජීවිතයට උපදෙස් දුන්නේ ඉල්ලීමක් කළොත් විතරයි. එහෙම නැත්නම් දේශනා කළේම මේ යන්ත්‍රයට තමන් යන්ත්‍රයක් කියලා තේරුම් ගන්න කියලා. නතර වෙන්න කියලා. මොකද මිනිස්සු හොයාගෙන යනදී මිනිසුන්ට කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ දේ හම්බෙච්ච රාජකුමාරයෙක් විදියට සිද්ධාර්ථ කුමාරයා සාක්ෂි දරනවා ඒක හම්බෙන්නේ නැහැ කියලා. ඒකයි ඉතින් එහා දෙයක් හොයාගෙන ගියේ. ඉතින් කෙසේ හෝ වේවා මේ පංචස්කන්ධ ආයතන ගැන කතා කරද්දී අපි මේක මේ විදියට පටන් ගමු. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි දුක. හොඳට කල්පනා කරොත් ලෙඩ වෙන වයසට යන මැරෙන එක වේවා. අකමැති අය ඉන්න වෙනවා, කැමති අය නැති වෙනවා, ආස දේවල් නොලැබෙනවා. එක්ක මහන්සි මොකක් හරි. ඇත්තටම තියෙන ප්‍රශ්නේ දුක එන එක. මේ දුක එන එකට හේතුව මොකද්ද? මේ දුකට හේතුව විදියට සලආයතන. සලආයතනේ පැවැත්ම. දුක එන්නේ මොනවා වලින්ද? ඇහෙන්. කියන්නේ පෙනීමක් විදියට. එක්ක ඇහිීමක් විදියට. එක්ක දැනීමක් විදියට. එක්ක හිතීමක් විදියට. දුක එන්න පුළුවන් ওই විදියට විතරයි. එතකොට මේ පෙනීම මම කරගන්න එකක්ද? වෙන කෙනෙක් කරලා දෙන දෙයක්ද? මමයි වෙන කෙනෙකුයි දෙගොල්ලක් එකතු වෙලා කරන එකක්ද? ඉබේ වෙන එකක්ද? පේනවා කියන එක, බලනවා කියන එක, ඇහෙනවා කියන එක මම කරගන්න එකක්ද? වෙන කෙනෙක් දෙයයන් වහන්සේගේ කැමැත්තට වෙන දෙයක්ද? මමයි වෙන කෙනෙකුයි එකතු වෙලා කරගන්න එකක්ද? ඉබේ වෙන එකක්ද? මේ ප්‍රශ්න හතරම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. කරලා කියන්නේ මේක හේතුවක ප්‍රතිඵලයක්, යාන්ත්‍රණයක් විදිහට අවබෝධ කරන්න කියලා. දැන් ඇහැයි රූපයයි ගත්තම පෙනෙන බවයි පේන දෙයි කියන එක. සලායතන සංයුක්තේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහට දේශනා කරනවා. මහණෙනි, චක්කුම් භික්ඛවේ සංකතං අபிසංචේතිතං. මහණෙනි, මේ ඇස සකස් කරන ලද්දක් සිතුවිලි වලින්ම හිතාගත්තු දෙයක් කියලා. මහණෙනි, මේ රූප සකස් කරන ලද්දක් සිතුවිලි වලින්ම හිතාගත් එකක් කියලා. ඒ අය එහෙම කියන්නේ. ඔන්න මතක් කරනවා. මුලින්ම කිව්වා මතක තියාගන්න කියලා මේ භෞතික විද්‍යා පාඩමක් නෙමෙයි. දෙවනියට කිව්වා යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. ධර්මයේ බලන හැම කෝණයක්ම බලන්න ඕනේ. එළියේ තියෙන දේ විදිහට නෙමෙයි, දැනීම් මාත්‍රයක් විදිහට. අන්න එහෙම බලන කල්හි ඇහැ කියලා කියන්නේ පෙනීම් මාත්‍රයක් ඇති වුණාට පස්සේ මෙන්න පෙනුණු මම, මෙන්න පෙනුණු දේ කියලා හිත දෙපැත්ත බෙදලා පෙන්නනවා. අන්න ඒ සිතින්ම කරගත්තු සංස්කරණයකට තමයි ඇහැ කියලා අපි කියන්නේ. උදාහරණයක්, දැන් මගේ සද්දය ඔබට ඇහෙනවා. ඔබ කියාවි ඇත්ත වශයෙන් ඉන්න හාමුදුරන්ගේ සද්දේ ඇත්ත වශයෙන් ඉන්න මට ඇහෙනවා කියලා. හැබැයි ඔබේ අත්දැකීමේ ආරම්භය මොකද්ද? ඇහිම් මාත්‍රයක් විතරයි. ඇහුණට පස්සේ ඔබේ සිතුවිලි විසින් ඔබට කියන්නේ ඇහුණු දේ අතන, ඇහුණු මම මෙතන කියලා. එතකොට ඇහුණු දෙයි, ඇහුණු මමයි කියන්නේ දැනීමකට පස්සේ බෙදුණු දෙපැත්තක්. ඒ විඥානයේ මායාවක් කියලා ඔබ අහලා ඇති. ඒ විඥාණයට මායාකාරයක් කියන්නේ. මුලින්ම මොකද විඥානය කියන්නේ? සූත්‍ර පිටකයට අනුව කතා කළොත් විඥානය කියන්නේ
දැනීම කියන එකට, දැනෙන බව කියන එකට. විජානාති විජානාති කෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණාති උච්චති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. විශේෂයෙන් දැනගන්න බවට, විශේෂයෙන් දැනගන්න බවටයි මහණෙනි විඥානය කියන්නේ. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, සිතුවිල්ල දැනෙනවා, මේ පණ ඇති බවට, දැනෙන බවට, කොන්ෂස් ගතියට. මේකට තමයි විඥානය කියන්නේ. එතකොට මේ දැනෙන බවට බුදුහාමුදුරුවෝ කියනවා මෙහා මායාකාරයක් කියලා. එසේ මෙසේ මායාකාරයක් කියලාත් නෙමෙයි කියන්නේ. හතරමං හන්දියක විඥාවක් පෙන්වන මායාකාරයක් වගේ කියලා. සාමාන්‍ය මායාකාරයක් මැජික් පෙන්වන්න ඉස්සරහින් විතරයි. හතරමං හන්දියක හතර පැත්තෙන්ම බලන්න පුළුවන් වෙන්න පෙන්වනවා කියන්නේ යා මාර දක්ෂෙක්. ඉතින් හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයට උපමා කරනවා මේ දැනෙන බව. ඇයි ඒ? පළවෙනි හේතුව දැනුණට පස්සේ තමයි දැනුණු දෙයි, දැනුණු මමයි සිතුවිලි මේ වශයෙන් එහා බෙදලා පෙන්වන්නේ. දැනෙන්න කලින් නෙමෙයි. ඇහුණට පස්සේ ඇහුණු දේ අතන ඇහුණු මම මෙතන වෙන්නේ. හිතුණට පස්සේ හිතුණු දේ අරක හිතුණු මම මෙතන වෙන්නේ. අන්න දැනුණට පස්සේ ලෝකයයි මමයි වෙන් කරලා දෙන හින්දා විඥානයේ මායාකාරයක්. ඒ විතරක් නෙමෙයි. මෙයා ඊළඟට අපිව ඒත්තු ගන්නනවා. දැනුණට පස්සේ නෙමෙයි මේ දෙපැත්තේ බෙදුනේ. දැනෙන්න කලින්ම ස්වාධීනව තිබ්බා ලෝකේ හිටියා මම කියලා. මෙන්න මේ හේතු දෙක හින්දා විඥාණයට මායාකාරයක් කියනවා. පළවෙනි එක දැනුණට පස්සේ ලෝකයයි මමයි බෙදලා පෙන්නනවා. ඒකත් මායාවක්. කියන්නේ අපිට ලෝකේ හම්බෙන්නේ බලන්න සිහි නැති වෙච්ච වෙලාවක, තද නින්දක ඉන්න වෙලාවක ලෝකයක් තියනවද? මමෙක් ඉන්නවද? නැහැ. එතකොට ලෝකයයි මමයි පැනවෙන්නෙම දැනුනොත් විතරයි. කතන්දරයක් තියෙන්නෙම විඥානයක් පහළ වෙනවනම්, දැනීමක් පහළ වෙනවනම් විතරයි. ඒතර දැනීමක් පහළ වෙච්ච තැන අපි දෙයක් කරගත්තොත් කෙලින්ම මමත් පැනවෙනවා. මේ අවිද්‍යාව නැමැති මෝහණයෙන් තමයි, රොබෝට දාපු ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි දැනුණු දේ අතන, දැනුණු මම මෙතන කියලා ද්වේතාවයක් බෙදෙන්නේ. ඒතර මේක තමයි විඥානයේ මායාව. එතනින් එහාට ගිහිල්ලා දෙවෙනි හේතුව කිව්වා. මේ දැනුණට පස්සේ මේ දෙපැත්ත බෙදුනට මෙයා හේතු ගන්නනවා දැනෙන්න කලින්ම මේ දෙපැත්ත තිබ්බා කියලා. ඉතින් ඔබට හිතෙන්නේ එහෙම නේද? දැනුණත් නැතත් ඉතින් ලෝකේ පාඩුවේ තියෙනවා, මමත් මගේ පාඩුවේ. ඒක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක හිතලුවක් බව දැනගන්න කියලා. කියන්නේ හිතලුව විදියට තේරුම් ගන්න. අපි හිතලුව වල මෝහණයටපත් වෙලා ජීවත් වීමත් එක්ක තමයි අපිට මේ පැවැත්ම, එක්සිස්ටන්ස් එක, භවය දැනෙන්නේ. ඇත්ත වශයෙන් තියෙන ලෝකෙක මම ඉන්නවා. මේක ඇත්ත කරගත්තට පස්සේ තමයි අරයා මට බැන්න, මෙයා මෙහෙමයි, මම අරමයි, මම මෙයාට වඩා පහත් උසස් ඔක්කොම පටන් ගන්නෙ. ඉතින් මේ භවයට හේතුවම මමයි ලෝකයයි පනවා ගැනීම. මමයි ලෝකයයි පැනවෙන්නේ දැනීමක් තුල විතරයි. ඒතර බුදුදහමේ යෝනිසෝ මනසිකාරාදී මූලික සංකල්ප තුල පිහිටලා නම් ඔබ ඉන්නේ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. කෙනෙක් මගෙන් ඇහුවා, ස්වාමීන් වහන්සේ ගැඹුරු නින්දේ ඉද්දී මගේ හිතට මොකද වෙන්නේ කියලා. මොකද උනේ කියලා. ඉතින් මම එයාට උත්තරයක් දුන්නා. ඔබ හිතලා බලන්න ඔබේ උත්තරේ මොකද්ද කියලා. මගේ උත්තරේ උනේ ඒක තමයි අවිද්‍යාව කියලා. ඇයි දැනුන් නැති වෙලාවක හිතක් තිබිලා තියෙනවා, මම ඉඳලා තියෙනවා කියලා තමන් කරගන්න විශ්වාසයම තමයි
අවිද්‍යාව. ධර්මය කියන්නේ භෞතික විද්‍යාව පාඩමක් නෙමෙයි. මේක ආය අවධාරණය කරනවා. මේ මෝහණයට පත් වෙලා තියෙන යන්ත්‍රයක් මෝහණයෙන් අයින් කිරීමක් කරන්නේ. මේ ලෝකයේ ඇත්ත මම ඇත්ත කියලා හිතන් ඉන්න එහෙම හිතාගෙන ඒකේ ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ගමන් කරන සත්වයාට මෝහණේ ඇත්ත පෙන්නලා එයව කන පිට ගහන එකයි කරන්නේ. ඉතින් අනේ විදියට බලද්දී මේ විඥානය කියන්නේ මායාකාරයක්. දැනුණාට පස්සේ ලෝකයක් මම එක් පෙන්නනවා. ඒක පෙන්නුනාට පස්සේ ඒ මතකයන් ටික එකතු කරලා විශ්වාස කරන්න පොළඹවනවා මම උන්නත් මලත් ලෝකේ තියෙනවා මම ඉන්නවා කියලා. ඒතකොට මේ සම්පූර්ණ කාර්යය කරන්නෙම මේ සියුම් දැනීමකින්. පෙනීමක් ආවම, ඇහිමක් ආවම, දැනීමක් ආවම. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඇහැ කියන්නේ එතකොට සකස් කරගත්තු දෙයක් සිතුවිලි වලින්ම හිතාගත්තු එකක්. ඇහැ අපිට හම්බෙන්නේ කොහොමද? එකෝ හිතට සිතුවිල්ලක් ඇවිල්ලා. එකෝ කණ්ණාඩියෙන් මුණ බලලා ඇහැට රූපයක් පෙනිලා. එකෝ අල්ලලා බලද්දි අතට ස්පර්ශයක් ඇවිල්ලා. එතකොට ඇහැ ඇවිල්ලා සකස් කිරීමක ප්‍රතිඵලයක්. කියන්නේ ඇහැට රූපයක් පෙනීමේ, හිතට සිතුවිල්ලක් ඇතිවීමේ, කයට ස්පර්ශයක් දැනීමේ ප්‍රතිඵලයක්. අபிසංචේතිතං මේක සිතුවිලි වලින්ම හිතාගත්තු එකක්. දැනුණාට පස්සේ බෙදෙන දෙපැත්ත පස්සේ ඇත්තටම තියනවා කියලා සිතුවිලි වලින්ම හිතාගත්තු එකක්. එතකොට ඇහැ කියන්නේත් සිතුවිලි වලින්ම හිතාගත්තු එකක්. රූප කියන්නේත් සිතුවිලි වලින්ම හිතාගත්තු එකක්. මෙන්න මෙහෙම බලපුවම ඇහැ රූප ඔහොමනම් අමල් නිමල් කමල් චම්පාරේක ගෙදර වාහනේ පාර ජනාධිපති අධ්‍යාපනයේ ඔක්කොමත් සංකතං අபிසංචේතිතං තමයි. හොඳට හිතලා බලන්න. අපිට බුදුහාමුදුරුවෝ ආරාධනා කරන්නේ මේ අවධානය ගන්න ඇතුළට කියලා. අපි දැන් ආයම මාතෘකාවට. අපි දැන් මුලින්ම කිව්වා අපේ ප්‍රශ්නේ මොකද්ද? දුක. දුක හම්බෙන්නේ කොහෙන්ද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන්. එතකොට මේ අපි ඇහැ කියලා කියන එක, කන කියලා කියන එක මම කරගන්න එකක්වත් වෙන කෙනෙක් කරවන එකක්වත් ඉබේ වෙන එකක්වත් නෙමෙයි. මේක යාන්ත්‍රණයක්. ඒක කැමරාවට රූප වැදුනම ඒක පේනවා. ඇහැ කියන්නේ මම නම් මට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ කොහොමද? මේ ටික නොපෙනේවා මේ ටික පෙනේවා කියලා. ඇහැ කියන්නේ මම නම් මේ බුලත් හෙප්පුව නොපෙනේවා හාමුදුරුවෝ විතරක් පෙනේවා කියලා ෆිල්ටර් කරලා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැහැ. ඒක යාන්ත්‍රණයක්. ඒකට මම කියන්න බෑ. ඊළඟට පෙනෙන දේත් මගේ වශයෙන් නෑ. පෙනෙන මමත් මගේ වශයෙන් නෑ. පෙනෙන දේත් මගේ වශයෙන් නෑ. ඒකත් මම නෙමෙයි. ඒකට ඇහෙන දේත් මගේ වශයෙන් නෑ. ඇහෙන මම කියන සංකල්පයත් මගේ වශයෙන් නෑ. ඇහෙන බව මම නම් මට පුළුවන් වෙන්න ඕනේ. අර සද්ද බද්ද නැසේවා බණ විතරක් ඇසේවා කියලා ලබන්න. එහෙම පෙරලා ගන්න බෑ ලෝකේ. කද්දි වුණත් අර කරද මුංගු කරාබුන රස නෑ නොදැනේවා අර රස පැත්ත විතරක් දැනේවා කියලා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ බෑ. මේ එකක්වත් මම කරගන්න එකක්වත් වෙන කෙනෙක් කරවල දෙන එකක්වත් දෙගොල්ලෝ එකතු වෙලා කරන එකක්වත් ඉබේ වෙන එකක්වත් නෙමෙයි. මෙකනිසම් එකක්, යාන්ත්‍රණයක්, හේතුක ප්‍රතිඵලයක්. ඉතින් මේ හේතුක ප්‍රතිඵල මේ රොබෝට් එයාගේ යාන්ත්‍රණය දිහා දකින්න පටන් ගන්න කියලායි කියන්නේ. ඔන්න දැන් හම්බුණා දුක එන්නේ සලායතන වලින්. මේ ආයතනත් එතකොට මම මගේ කියන්න බෑ. එතකොට ආයතනත් අන්තිමට බලපුවම මනසම තමයි. තේරුම් නැද්ද?
මුලින්ම කිව්වා ප්‍රශ්නේ දුක. දුක එන්නේ එක ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන්. එතකොට මනස ඇහෙන් දකින්න එකක් කොහොමද ඇහත් අපි හිතින්ම දෙයක් කරගත්තු එකක් කියලා ඉගෙනුවානේ. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ එතකොට මනසෙන්. හිතෙන්ම තමයි ඇහත් දෙයක් වෙලා තියෙන්නේ. එතකොට මනස දෙයක් වෙලා තියෙන්නේ මොකෙන්ද? සලආයතන සංයුත්තේ එකත් කියනවා මනෝ භික්ඛවේ සංකතං අபிසංචේතිතං ධම්මා සංගතං අபிසංචේතිතා කියලා. මහණෙනි මනසත් සකස් කර ගැනීමක් සිතුවිලි වලින්ම හිතාගත්තු එකක්. සිතුවිලිත් සකස් කර ගැනීමක් සිතුවිලි වලින්ම හිතාගත්තු එකක් කියලා. ඔබට තියෙන ප්‍රශ්න වලට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒතොර හිතක් නැද්ද? ආය මතක් කරන්න තියෙන්නේ. සියල්ල නම් පෙනෙන බව, ඇහෙන බව, දැනෙන බව, හිතෙන බව පමණයි. එතනින් එහා වෙන කිසිවක් නැහැ. එතකොට හිත කියන්නේත් දැන් ආපු සිතුවිල්ලක් විතරයි. මෙන්න මේ විදිහට බලන්න පටන් ගැනීම තමයි විමුක්තියට පත්වීමේ පළවෙනි පියවර. රොබෝ තමන් රොබෝ කෙනෙක් බව අවබෝධ කිරීමේ ප්‍රෝග්‍රෑම් වෙච්ච රොබෝ ඩීප්‍රෝග්‍රෑම් වීමේ පළවෙනිම ස්ටෙප් එක තමයි පියවර තමයි සියල්ල නම් පෙනෙන බව, ඇහෙන බව, දැනෙන බව, හිතෙන බව විනා වෙන කිසිවක් නැති විදියට දැකීම. අන්න එතකොට ඒකත් වැටෙන්නේ මනස කියන සංකල්පයත් එතකොට මම කරගත් එකක් නෙමේ. ඒකත් යාන්ත්‍රණයක්. එතන මනස කියන සංකල්පයත් සිතුවිලි වලින්ම දැනීමක්, මනසේ දැනීමක් ආවට පස්සේ අපි බෙදා ගන්න අන්න හිතුණු දේ හිතුණු මම කියලා. මේ හිතුණු දේ හිතුණු මමයි බෙදිලා කාලයක් තිස්සේ අපි මේකට ඒකීයත්වයක් දීලා තියෙනවා. දැන් උදාහරණයක් ගෙදර මතක් වෙනවා. හිතන්නකෝ. සිතුවිල්ලක් එනවා කියන්නේ මොකද්ද? භෞතික මේ ජීව විද්‍යාත්මකව මොලේ නියුරෝන එක ඉලෙක්ට්‍රික් පල්ස් එකක් විද්‍යුතයක් ඇති වෙලා නැති වෙලා යාමක්. එතකොට ගේ මතක් වෙද්දි මොකද අවිද්‍යාව විසින් කරන්නේ? අවිද්‍යාව සහගත මනස ගේ තියෙනවා. ඒක මට හිතෙනවා. අන්න තියෙන දේ බෙදනවා. ඒක හිතුන මමත් බෙදනවා. මේ හිතෙන මම බෙදිලා මේ හිතෙන මම කියන සංකල්පෙට වෙනම මෙයා දාගත්තු නමක් තමයි හිත කියන්නේ. තේරුණාද? දැනීම මනසේ දැනීම ඇති වුණාම මනසේ දැනීම ඇති වෙද්දී අපි කිව්වා අවිද්‍යාව විසින් ලෝකේමයි බෙදනවා කියලා. හිතයි සිතුවිලි දෙපැත්ත බෙදනවා කියලා. ඒතර මේ හිතයි සිතුවිලි කියලා දෙපැත්ත බෙදිලා දැනුණු හිතුණු මමයි හිතුණු දේ බෙදිලා හිතුණු මම කියන සංකල්පයට ආයි තව නමක් දාගෙන තියනවා. ඒ ටික එකතු කරලා ඒකට හිත කියලා. මේ දැනීමකදී හිතුණු මම කියලා බෙදෙන කොටසට දාලා තියෙනවා හිත කියලා. අපි ඇත්තටම හිත කියලා කියන්නේ සිතුවිලි මේ සංස්කරණයකට. ඇත්තටි සැටියෙන් බලද්දී හිත කියලා දෙයක් තමන්ට අහුවෙන්නේත් නැහැ. නිවන කියලා කතා කරත් ඒකත් දැනීම් මාත්‍රයක් විතරයි. ඉතින් මෙන්න මේ විදියට ලෝකේ දකින්න පටන් ගත්තොත් තමයි මේ රොබෝට නතර වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම කරන්නේ අන්තුරේ අතපත ගන්න එක. කියන්නේ අපි දැනුම් වට්ටියක් තියාගෙන මේ දැනුම් වට්ටිය ගැන කතා කරනවා. ඒක කරන්න ඕන දේ කරනවා නෙමෙයි. ඒ අවශ්‍ය දේ රොබෝ ඕෆ් කරන්න. රොබෝ ගැන PhD එකක් ගහන එක නෙමෙයි. රොබෝගේ වයර් මේවයි, අරවා මේවයි, ඇන කැලි මේවයි කියලා දැනගන්න එක නෙමෙයි අවශ්‍ය දේ. අවශ්‍ය වෙන්නේ රොබෝ ඕෆ් කරන්න විතරයි. ඕෆ් කරන ක්‍රමේ පටන් ගන්නෙ යෝනිසෝ මනසිකාරය. ඒකේ තරම්ම වැදගත්. ඉතින් අපි අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ දුක් ඇති වෙන්නේ ආයතන හින්දා. ආයතන වලට හේතුවත් අන්තිමට බලන් ගියාම හිතත් ඇවිල්ලා සිතුවිලි වලම සංස්කරණයක්. ඒතකොට සිතුවිලි වලට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව මොකද්ද?
මේ කායික වාචික මානසික ක්‍රියාකාරකම් වලින් මට තෘප්තිය හම්බෙයි කියලා හිතන් ඉන්න මෝඩකම. අපි කලින් කරපු දේශනාවල හරි පංචස්කන්ධාදී භාවනා ගැන කරපු දේශනා හරි නැවත ඇහුවොත් මේ දක්වා හිත අරන් යන්න පුළුවන් භාවනාවක් හොයාගන්න පුළුවන් වෙයි. අද ඒකට කාල වේලා නැහැ. හැබැයි ඔබ මේකම හරි ඔබට තියෙන ප්‍රශ්නයක් අල්ලලා භාවනා කරොත් මෙන්න මට තියෙන ප්‍රශ්නේ මේක තමයි දුක. මේ දුකට හේතුව මේක හිතෙන එක, එක්ක පේන එක, එක්ක ඇහෙන එක. මේ ඇහෙනවා කියන්නේත් මම අහන එකක් නෙමෙයි. මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේක කන පාලනය කරන්නත් බෑ, ඇහෙන දේ පාලනය කරන්නත් බෑ. මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මගේ සිතුවිලි පාලනය කරන්නත් බෑ, හිත පාලනය කරන්නත් බෑ. මේ දෙකත් මේවත් අනාත්මයි. ඒතකොට මේකත් හිතේම තියෙන දෙයක්. ඊළඟට හිත කියලා කියන්නේත් මොකද්ද කියලා බැලුවොත් හිත කියන්නේ සිතුවිලි වලින්ම දෙයක් කරගන්න එකක්. එතකොට මේ සිතුවිලිත් ඇති වෙන්නේ මොකද කියලා බැලුවොත් සංස්කාර වලට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව මොකද්ද? කායික වාචික මානසික ක්‍රියාකාරකම් වලින් මට තෘප්තිය හම්බෙයි, සතුට හම්බෙයි කියලා තියෙන මෝඩකම. කොටිම සංස්කාර සැපයි කියන මෝඩකම. චතුරාර්ය සත්‍ය නොදත්කම, දුක්ඛ සත්‍ය නොදත්කම. අන්න එතකොට යට තේරෙනවා එහා එනවා මුලට නියම ශාන්තිය තියෙන එකම තැන සංස්කාර සංසිඳුණු නිර්වාණ ධාතුවේ අවස්ථාව විතරයි. ඒතර මේ නිර්වාණ ධාතුව අරහත්ත්වයට පත් වෙනකන් ඉන්න ඕනේ නැහැ ලබන්න. සෝතාපන්න කෙනෙක් ඵල සමාපatti අත්විදින මොහොතේ ඉඳලා එයා අත්විදින්නේ නිවන. හුස්ම ඇතුළු කායික ක්‍රියා සංසිඳිලා ගිය, හිතේ කියවිල්ල ඇතුළු වාචික ක්‍රියා සංසිඳිලා ගිය, හඳුනා ගන්න රස විදින ස්වභාවය ඇතුළු සංඥා වේදනා ඇතුළු මානසික ක්‍රියා සංසිඳිලා ගිය මට්ටමක් තියෙනවා නම් අන්න ඒ ස්වභාවය විතරයි ලෝකේ ශාන්ත ප්‍රණීත. ඒක විතරයි උත්තරේ. සාමාන්‍ය සමාධියක පවා හඳුනා ගන්න රස විදින හැකියාව තියෙනවා. ඒ කියන්නේ හිත හිස් වුණාම මගේ හිත හිස් නේද කියලා යටි හිතින් බලන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක රස විඳින්න පුළුවන් ගතිය තියෙනවා. හැබැයි නිර්වාණ ධාතුවේදී එක්ක ඵල සමාපත්තියකදී මේ සංඥා වේදනත් සංසිඳෙනවා. මම ඉන්නවද? මගේ හිත හිස්ද? ඒක ගැන සතුටු වීමක්වත් මුකුත් කරන්න බෑ. කොටිම යටි හිත වැඩ කරන්නේ නැහැ. උඩු හිත යටි හිත දෙකම නතර වෙලා කාලය දැනෙන එක නතර වෙන්න පටන් අරන් මෙන්න මේ විදිහේ නිවීමක් දක්වාම හිත ගත්තොත් මේක තමයි අර දුක නැති වෙලා යන එකම තැන. ඉතින් විදර්ශනා භාවනාවකිනුත් මේකට හිතපත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ හරියට දැන් කියලා දුන්නු ක්‍රියාකාරකම ඔබට එන ප්‍රශ්නිකදී පාවිච්චි කළොත් ඒත් ඔබට පුළුවන් මේ කියන නිර්වාණ ධාතුවට ඒ ඔබේ සරල විපස්සනා ක්‍රියාකාරකම හරහාම උනත්පත් වෙන්න. කොහොමද? දුක ප්‍රශ්නේ කල්පනා කරා ඒක තමයි දුක තමයි හේතුව. දුක ඇති වෙන්නේ මොකෙන්ද? මේක පෙනිලා, කො ඇහිලා, කො හිතිලා. එතකොට හිතෙනවා කියන්නේ මොකද්ද? මම කරගන්න එකද? නෑ. ඒක අනාත්ම යාන්ත්‍රණයක්. ඊපස්සේ ඒකත් තියෙන්නේ කොහෙද? හිතේම. හිතත් මමද? නෑ. ඒකත් මගේ නොවන මම නොවන යාන්ත්‍රණයක්. එතකොට ඒකත් දෙයක් උනේ කොහොමද? සිතුවිලි හින්දා. සිතුවිලි කියන්නේ සිතුවිලි වලට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව මොකද්ද? මේ හිතලා කතා කරලා කායික ක්‍රියා කරලා තෘප්තිය හම්බෙයි කියලා හිතන් ඉන්න මෝඩකම. අන්න ඒ වෙලාවේ හරියටම Tamanට මේ කායික වාචික මානසික ක්‍රියා කරන්න කිරීමෙන් සතුට හම්බෙයි කියන මෝඩකම අරමුණු කරගන්න පුළුවන් වෙනවා. මෙන්න අවිද්‍යාව කියලා හිත දිහා අර මේක හිතීමෙන් තෘප්තිය හම්බෙයි කියලා හිතන මානසික මට්ටම දිහා හිතින් හිත බලන්න පුළුවන්. බැලුවොත් හරියටම මෙන්න අවිද්‍යාව කියලා එතනම හිත අර කියන නතර වීමටපත් වෙනවා. මේක සරල ක්‍රියාකාරකමක් බොහෝ දෙනාට නොතේරෙන්න පුළුවන්. ඒ නොතේරෙන අයට පංචස්කන්ධ අනාත්මාදී භාවනාවකින් මේ தત્ත්වය දක්වා හිත අරන් එන්නත් පුළුවන්. ඉතින් දේශනාවේ අන්තිම කොටස විදිහට අපිට මතක් කරන්න තියෙන්නේ මේ සලායතන දෙයක් කර ගැනීමෙන් පංචස්කන්ධය වැඩෙනවා. සලායතන දෙයක් කර නොගැනීමෙන් පංචස්කන්ධය වැය වෙනවා. දැන්
ඇහැ රූප ඇත්ත කරගෙන මට පේනවා මම දකින්නවා කියලා ඇත්ත කර ගැනීමෙන් මොකද වෙන්නේ? ඇගත් මම කියලා ආය ආය අල්ල ගන්නවා. වේදනත් මම කියලා ආය ආය අල්ල ගන්නවා. සංඥාත් මම කියලා ආය ආය අල්ල ගන්නවා. සිතුවිලිත් මම කියලා ආය ආය අල්ල ගන්නවා. දැනීමුත් මමයි කියලා ආය ආය අල්ල ගන්නවා. ඔන්න පංචස්කන්ධය අල්ලාගත් ගොඩවල් පහ වැඩෙනවා. හැබැයි යම් කෙනෙක් අන්න අර විදියට දැක්කොත් අල්ලාගත් ඇග දෙයක් වෙන්නේ නැතුව ගෙවිලා යනවා. අල්ලාගත් වේදනා අහුවෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. අල්ලාගත් හඳුනා ගැනීම අහුවෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. අල්ලාගත් සිතුවිලි අහුවෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. අල්ලාගත් දැනීම අහුවෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සලආයතන අවබෝධ කිරීමෙන් පංචස්කන්ධය වැය වෙනවා. ඉතින් අල්ලාගත් ගොඩවල් පහ වැයවීම කියන්නේ එතන තියෙන නිවීම. ඉතින් මේ විදිහට කටයුතු කරලා මේ ජීවිතේම සංස්කාරයන්ගේ සංසිධීම අත්විදින්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා ආශිංසනය කරමි. දේශනාව නතර කරනවා. ඔබ හැම දිනාටම නිවන් සුවපත් වේවා. සදහව සුපෙන්නතුනි, අද දවසේ මේ මොහොතම දේශනාව සිදු කරනු ලබන්නේ පූජ්‍යපාද පානදුරේ ආනන්ද ස්වාමින් වහන්සේ. අද දවසේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. මේ මොහොතම ධර්මදේශනයේ කර්මනාලිකාව තුළින් ලෝපුරා විසුරුවා හැරීම සඳහා අලවල අබකොටේ කුරුණෑගල පදිංචි පින්වත් BMPK බස්නායක මහත්මිය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර සිහිපත් කර තිබෙනවා. මෙමොතුන් ධර්මදානයෙන් ජනිත වන කුසල ශක්තිය පරලොව සැපත් අපාතරින් වියෝ වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සහ පින් බලාපොරොත්තුව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. මේ පින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් මඟ පූර්ණිය කර ගැනීමට හේතුපකාර වේවා. මෙතෙක් සසර ගනුදෙනු කළ යමෙක් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන්නේ නම් මෙකී හැම දිනාටම නිවන් මඟ පූර්ණිය කර ගැනීමට මේ පින් අනුමෝදන් වේවා. කුරුණෑගල අබකොටේ අලවල පදිංචි ALKM ඕගතරණී දෙහන්සා කුමාරිහාමි දියණියගේ 4 වන ජන්මදිනය නිමිත්තෙන් ඇයට රත්නත්‍රී ආශිර්වාදය පතා අම්මා අප්පච්චි අත්තම්මා සහ නැන්දම්මා විසින් දායකත්වයේ දරන ලදී. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඉදිරි අනාගතයේ සර්වපකාරයෙන්ම සාර්ථක වේවා. මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයේ ගෙන කටයුතු කළ පින්වත් BMPK බස්නායක මහත්මියට සහ පවුලේ සැමට අතීත භවයන්හි කරගත් යම් අකුසල කර්මයක් නිසා කායිකවත් මානසිකවත් යම් පීඩාවකින් පෙළෙන්නේ නම් මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ කුසලයේ හේතුවෙන් එම අකුසලය භංග වේවා. අහෝසි වේවා. කායික සැනසෙල්ල උදා වේවා. මානසික සැනසෙල්ල උදා වේවා. චිත්ත ඒකාග්‍රතාවය උදා වේවා. සියලු අපල උපද්‍රව දුරු වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දේශකයන්න් වහන්සේට දායකත්වයේ දරූ පින්වතුන්ටත් දූදරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් පවුලේ සමටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් නිදුක් භව නිරෝගී භව චිරජීවනය ලැබේවා. ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනාම සසර ගමන කෙටි කර ගැනීමට මේ පින් අනුමෝදන් වේවා. දහස් ගණනක සිත සුවපත් කිරීමට කර්මනාලිකාව තුළින් විකාශනය කළ මෙමොතුම් ධර්ම දානයෙන් රැස් වූ කුසල ශක්තියින් දේශකයන්න් වහන්සේටත් දායකත්වයේ දරූ පින්වතුන්ට ශ්‍රවණය කළ සියලු දෙනාටමත් ජාති ජරා ව්‍යාධි දුක් කෙලවර උතුම් වූ අමාමහා නිවනින් සැනසීමට පාරමී දම් පූර්ණිය වේවා. මෙමොතුම් ධර්ම දානය සිදු කර ගැනීමට අපට අවවාද අනුශාසනා කළ පින්වත් ශාස්ත්‍රපති රාජකීය පඬිතු නීතිගම චන්දිම ස්වාමින් වහන්සේට මත ශාසනික බුද්ධෝපස්ථානය සඳහා පාරමී දම් පූර්ණ වේවා. නිරන්තර පුදුමුවින් ගලා ගිය ඒ උතුම් අමාදම් පද ලොව පුරා ගෙන යාමේ මාහැඟි උතුම් පුණ්‍ය කටයුත්තේ නියැලෙන කර්ම රූපවාහිනී විකාශනය වන දායකත්ව ධර්ම දේශනා සඳහා දායකත්වය දැරීමට ඔබත් කැමති නම් අපට කතා කරන්න 0.704 113 113